එසේම 1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝධනයටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ඉල්ලා හිටියා ඊයේ. 1957 අංක 51 දරන තේ පාලන පනතට පහත් සඳහන් කරුණු ඇතුළත් කරමින් සංශෝධනය කරන්න 2021 ජනවාරි 11 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩලය අනුමත කළා තියෙනවා. එම සංශෝධන මෙන්න මේවා. තේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කාර්යයේදී වර්ග කිරීමෙන් අනතුරුව බැහැර කරනු ලබන තේ සඳහා ප්‍රතිසැකසුම් තේ නැත්නම් රික්ලේමබල් ටී ලෙස නිර්වචනයක් හඳුන්වා දීම. ප්‍රතිසැකසුම් තේ වලින් තවදුරටත් නිමිතේ නිස්සාරණය කළ පසු ඉතිරි වන කොටස ප්‍රතික්ෂේපිත නැත්නම් රෙෆියුස් ටී ලෙස නම් කිරීම. තේ සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීම, ඔවුන්ට බලපත් නිකුත් කිරීම සහ පරිපාලනය කිරීම ඇතුළු ඔවුන්ට බලපන්න අනිකුත් නෛතික ප්‍රතිපද ඇතුළත් කිරීම. මේ පනතත් නීති කෙටුම්පත් සම්පාදක වෙත ඉදිරිපත් කළා තියෙනවා පන්ත සංශෝධනය සඳහා. යනු නීති කෙටුම්පත් අංශයෙන් සංශෝධන සිදුවීමෙන් පවතින්නේ. ඒ සඳහාත් කලින් කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි වෙච්ච එකක් නිසා වර්තමාන කැබිනට් මණ්ඩලය එකඟතාවය ලබා ගැනීමේ අවශ්‍යතාවය නීති කෙටුම්පත් සම්පාදක විසින් පෙන්වු කළ දීලා තියෙනවා. යනු තමයි වැවිලි සහ ප්‍රජා යටිතල පසුගැමතුමා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.